Yo boys, අපි යනවා වෙස්ට්මින්ස්ටර් යන්න. කට්ටිය දැන් බඩු ටික රැස්ටි කරනවා. රොප්ස් ටික, ඊට පස්සේ හෙල්මට්ස්, කොල්ල ටික වැඩ. මෙහෙත් අනිත් කට්ටිය වැඩ. අද දැන් වෙලාව කීයද මචං? 8:25යි අපි යනවා මෙහින් රෑ 10ට විතර. එළියේ දිහට යන්න. ගිහලා බලමු. ස්ටෝකීපර් මහත්තයා. ස්ටෝකීපර් මහත්තයා. මෙන්න මේක තමයි අලුතෙන්ම අපි රිගාන්න පාවිච්චි කරන රූල්. දැන් මේ රූල් ගන්නේ. වින්දුල මල්ලි රෝප් එක පැකින් කරනවා. ජනීවල්ලි සපෝට් එකක් දෙනවා. ඔන්න කොල්ලෝ යන්න යදන්නේ. අලුත් වාහනේ. කායාව. අඳ පාර. අඳ පාර. අන්තර කයි කාලට hello good morning. Good morning. මෙන්න කොල්ලන්ගේ බඩු. Hi. නිදිමතේ ඉන්නේ. පාන්දර කීයද වෙලාව? දැන් මචං 3යි කාලයි. 3යි කාලයි. අම්මා දෙනවා අයියේ. එක්කෙනෙක් මෙතන දොයිය බබා. අම සීබ්‍රේක් ටයිගර් එකක් දාගෙන නේ. දොයිය බබානේ. ඒ නගනේ කියෝ. කොල්ල නවත්තන්න දැන් නැවැත්තුවා තේ එකක් බොන්න. මේ ඉතින් අරන් යන බඩු ටික. ඊට සීට වැහෙන්නම දාලා දී. ඒ රේට් මොනවා ඉන්නේ මාත් කරන්නේ බාබා. black coffee. driver change. Hi. driver change. අනලා දින්දුවක් කියන්න. ආගෝ පෙරි පිරිලා ඇති. රයිට් එක දිහා. දැකවල්. උඩට වතන වත්තට යන්නම් මලක් කඩන්නම් අම්මට දෙන්නම් දීලා වදින්නම් පොට්ටික ගන්න. කට්ටිය උදේම ඇවිල්ලා මේ දෙන්න අපේ අලුත් වණ්ඩිය. කලින් ඉවෙන්ට් එකේදී අපේ නිල රතේ අපේ බෙන්ස් එක ඇක්සිඩන්ට් වුණා. මේක තමයි අපේ අලුත් වණ්ඩිය. මේ දැන් කොච්චර වෙලාවක් ඇවිල්ලා අපිට උඩ යන්න? කිලෝමීටර් 3මාරක් තියෙනවා. 3මාර හයික් කරලා ඊට පස්සේ අද ඇබ්සෙල් කරලා රාට කැම්ප් ඉන්නේ. ඔව් ගලමුදුනේ කැම්ප් කරලා හෙටත් ඇබ්සෙල් කරලා පට්ට වහින් ගන්න පුළුවන් මේ අපි කට්ටියට. අනිවාර්යයෙන්. මම උඩ යම්බෙමු. එක්ක මේ අයි වෙන්නේ. හාල් බෑග් එකේ හාල් බෑග් එකේ කියලා කියන්නේ ෂොට් ටයිම් තමයි. ඒ කියන්නේ ඒ සීම් එක පොඩ්ඩක් වෙනත් ඒකේ. අර එක පැත්තක යන්න ගැලවෙන එක. යන්න ලෑස්තිනකම මේ දැන් යන්න හදන්නේ. මෙතනින් ඉඳන් පටන් ගන්න. මේ හයික් එකේ ආතල් එක තියෙන්නේ. පටන් ගත්ත වෙලාවේ ඉඳලා උඩට වෙනකන් මේ වගේ ජංගල් කෙනෙක් පිටස්සෙන් තමයි යන්න තියෙන්නේ. මාරම ලස්සනයි වෙයි. අන්න අපි සෙට් එක යනවා. පඩි පිළි නගින්න. You also take sometimes? we have some. උඩ නගින්නද නේද ආකෝ? සෑහෙන කාලයකට පස්සේ හම්බෙච්ච පොර කංචන අයියා. මේ මෙයාගේ නම් තියෙනවා මේ ටිකක් වෛරල් ගිය වීඩියෝ එක. මම වීඩියෝ එක දාන්නම් මැදි. ඔයාලට මතකද? හරි. ලක්ෂපාණා බහින එක. ඒක මම දාන්න වීඩියෝ සයිඩ්. brother අන්තිම ටික නගින්න යන්නේ. ඔයාලට මොන වගේ හැංගීමක්ද දෙන්නේ? බොහොම සන්තෝෂ හැංගීම නෝ. මේ මෙච්චර දුර
අවිල්ලා මේ අන්තිම ටිකේ තියෙනවනේ එක. නිකට දණිය වදින සිංහ. වදින ගානට ලැබෙන එක. යා. මේ වෙත්තෙන් ඇවිල්ලා. මෙන්න තැනින් උඩට යන්න දී. අන්තිමට මුදුනේ ගියන්ස් අපි ආවා මුදුනට කට්ටිය රොක් සෙටප් එක දානවා දැන් AK47 මොකද වෙන්නේ නෝයි දාන්නේ එන් ඉන්න එංගිලා එංගි හොලා එංගි හොලා ඒක තමයි වීව් එක. මම යනවා කැමරා ගත්තාම මෙන්න මෙතෙන්ට. අංගෝ එන්නේ ඒකයි මේක උඩ. බඩ උන්නේ ඉතර මේ බඩ පරිස්සම් කරගෙන ඉඳලා වඩි ගෑවෙන්නේ නැතුව මොකද? නනායි බඩ තද වෙනවා. තද වෙලාම නෑ නේ. බඩ තද වෙනවා සඳ බොඳ වෙනවා. මේකේ තද වෙලාම නෑ නෙවුවා. කොහොමද ජනිය බලන්න. ආදින් දෙපා ග්ලව්ස් එක්ක ඒ අත කතා කැච් කරා නේ ෆෝන් එක බලන්න. අර ආ කියලා දීලා ඔව්. මේ අත කනවා ඈත් මේක තමයි අපි කරන්න යන ඩ්‍රයිව් වෝල් එක. එහෙම නැත්නම් අපි දැනට ඇබ්සෙල් කරන ලංකාවේ සමු ඩ්‍රයිව් වෝල් එක. මෙන්න මෙතන මුදින මේ පොඩියක් පේන්නේ. එතන ඉඳලා අර පල්ලෙහාටම යනවා. මෙන්න මෙතන මේ හැරිදා තමයි වහින්නේ. මම මෙතන ඉඳලා ෆොටෝස් ටික ගන්නවා. ෆොටෝස් වීඩියෝස් ගන්නවා. අද අපි වැඩ ඉවරයි. අද අපි කැම්ප් කරනවා වෙස්ට්මින්ස්ටර් උඩ. ඒකත් බලමු. හරි. ඔය යට හොදන්න නලිය කඩිය. නෑ ඇතුළ. මේ හොදලා ජන. ඕක හොදලා මං ගෙනා. ආයෙ. මාස්ටර් ෂෙෆ්. නෙස්ටිද? නෑ නෙස්කැෆේද? නෙස්කැෆේද? නැත්තම් කාටද? එදින කාටද? කාට සමග? කාටද? නයිස්. නයිස්. නෝටි නත් නයි. මංචි නයිස්. නෝටි. අද පුච්ච ගත්තනේ මොනවර ඒ ඩාන්ස් එක අප දන්නවා ඒ ඩාන්ස් එක දන්නවා මේ ඒ මොන කන් කියනවාද ඈ අය දන්නද කොල්ලෝ නාන මේ තව එක්කනේ මේ පස්සෙන් එක්කෙනෙක් යා මූණත් හොයගෙන ඉන්නේ ලීටර් 4 අයිස්ක්‍රීම් කප් එකක් ඉන්නවා අනිත් එක්කෙනා මේ මොකද්ද කේතලේ ඉන්නාන්නේ ඉදර නිදේ දානවා වගේ දාන්නේ යා අස්තපේ නානවා කොල්ලෝ ස්තපේ නානවා එහෙම නාම මට දෙන්න ඉතින් මොකද බකට්ටක් දෙන්නම් දෙන්නේ නැහැ බකට්ටක් ඔයාලට දැන් හදිස්සි දානවා මම
වටේ ලියන්න බෑ. කපලකෝ. අර නයිෆ් එක උනේ. අයිති තියෙද? නයිෆ් එක සාක්කුවේ නෑ. මේ good morning මේ අලුත් වඳුම සංජනයේ ගෝනි බිල්ල. ඒක වහගත්තා ගෝනි බිල්ල එන්නේ. ගෝනි බිල්ල. ගෝනි බිල්ල කියන ඉතින් ඒ නින්ද කියන අන්න හරි. ගෝනි බිල්ල තමයි අපිට හොඳටම කරේ. අපෝ විසයිලයක්වත් ගහයමු ඉන්න බා. තලිබන් නේද? මොකද තමයි අපිට ඊයරයි හොඳටම කරේ. අපිට නෙමෙයි මෙයාට. නෑ අපිට ඊයේ කරා කිව්වේ ඔයා ඊයරයි ඩීමඩුවක් දැම්මනේ. මම දන්නේ නැහැ මචං මගේ ළඟ හිටිය කනිෂ්කයි මම සෙපට නිදාගත්තා. ඔව් නිදන්න විතරයි. සුද්දා තමයි නිදාගන්නද උත්තරලා කරුවේ. උන් ජෙරවට් ඉංග්‍රීසියෙන්නේ. අපි ඉංග්‍රීසියෙන් කරවනකොට කොහේ ඉංග්‍රීසියෙන් කරලා දෙන්නේ. ඉතින් ටී ටයිම් කොල්ලනවා ටී හදන්න. කුස්සිය වැඩ. කොල්ල කුස්සිය ඕපන් කරලා දිනු දේපාන්දර. ජීවිතයට දැකලා තියනවද? කේතලේ මෙතන තියාගෙන කොල්ල මුට්ටිය වතුර රත් කර. මුට්ටිය රත් කරනවා මුට්ටිය වැඩි බව රත් කරලා පුළුවන් සීතලට වැඩි. ඒක මට දාන්න වීඩියෝ. දැන් දෙන්න. පටහදගෙන ටී එක. සමුදු තේ හදනවද බොනවද? තේ නෑ මට හදාගන්න ඕනේ දැන් එක. ඈ? ඔව්. කලින් හදපු බීල ඉවරයි. සමුදු අලුතෙන් තේ කඩයක් දැම්මා. වෙස්ට්මිනිස්ටර් එකේ. දැන් මෙහෙ ඉන්නේ. මේ ඉතිහාස බොන්න උනා තේ. ඔව් මෙහෙ කට්ටිය තේ බොනවා නම් සමුදු කොහොමද? සමුදු අවතණ්ඩ සමුදු ගාවට ඇවිදින් මේ ඔක්කොම ටික තේ එකක් බීලා නෙස්කපේ බීලා යන්න පුළුවන්. මිස්ටි තියෙනවා. රොටි තියෙනවා. රොටි තියෙනවා. රොටි තියෙනවා. මේ ගල් රොටි තියෙනවා. සමුදුගේ කඩේ. සමුදු උණු මේ උණු රොටි තියෙනවා. සමුදු අලුතෙන් ගලේ මෙහෙම වෙස්මින්ස්ටර් ඇබි. මේ වගේ දෙයක් පටන් ගන්න මිනිස්සුන්ට අත හිත දෙන්න ඕන. දෙන්න ඕන. නේද? අනිවාර්යයෙන්. ඔව්. අර උඩට යන්න යන්න ගන්න වැඩි වෙනවා මේකේ නෑ. මේකේ නෑ ඒක නෑ. පල්ලේ දින ගන්නද? සිරිපාද වගේ. ඊටත් වඩා අඩුයි. අදත් සුපුරු බීදියටම මම ඊයේ හිටපු තැන. මෙන්න මේ පැත්තෙන් කට්ටිය බහිනවා. මම ෆොටෝ ගන්නවා. කට්ටි රෝප් එක දිනවා පණ දාගෙන. මෙතන බහිනවා පීක් කෙනෙක්. තැඹිලි පාට හෙල්මට් එකක් දාන වහින්න. අදර වැඩි ඉවරයි. කට්ටිය තාම මෙන්න මෙතන අපේ අනිත් සෙට් එක යාලා මේ රොප් සෙටප් එක ගලවනකම් මම මේ පැත්තෙන් යනවා. මෙන්න මේ වගේ ලස්සන වීවි එකක් බලන්න තමයි මං ඊයේ අද දවස් දෙකම හිටියේ මෙතෙන්ට වෙලා. දැන් වෙලාව 10 මාරයි. අද ඊයේත් කලින් සෙට් එකක් බැස්සා. අදත් සෙට් එකක් බැස්සා. වැඩේ ඉවරයි. දැන් අපි මේ ටික කරලා ආපහු
මෙන්න මේ මෙතෙන්ට යනවා. මෙතන තමයි අපේ වාහනේම තියෙන්නේ. මෙතෙන් ගිහිල්ලා යනවා ගෙවල් දොරවල් බලන්න. මම මේක ඔතන දෙන්න. ඇත්ත මේ ඔහම බෑග් එකට පැක් කරමු. මලි මොකද මලි කරන්නේ? ඉදිරියට බෑග් එක. මේක ලිව්වේ නෑනේ. ඕකද? කොටේ. කොටේ අයියෝ. ඉන්දි අපේ කැමරාමන් කාලයකට පස්සේ චුට්ටක් දාඩිය දාන්න වැඩක් කරලා අපේ සාජ මේජර් අලුත් නම අපි ඒක ප්‍රසිද්ධ කරා ඒ channel එක හරහා ප්‍රසිද්ධ කරනවා සාජ මේජර් ඒ පොල්ලා ඉඳලා මම හිතන්නේ මේ දාඩිය දැම්ම මොකද ඊ උඩට හයික් එක කරාට පස්සේ දවස ගැන මොකද කියන්න දෙන්නේ ටකන් රෝපය අකුලන යන්න කියලා මේ දවස් ඉවර කරගන්න. හිටියට මොකද කුයික් මදි හැමෝම. කුයික් මද දොස්තර හොඳ හිත හොඳයි මචං ඇත්තටම සන්තෝෂයි. කාලෙකට පස්සේ ඇවිල්ලා පස්සේ සතුටු වුණා. මට සද්දෙත් ඇහුනේ. එන්ජොයි කරා. අන්න ඒක කියන්නේ. මොකද කරේ එන්ජොයි කරා. තාවද අන්දලා ඒවා මේවා කරලා ඒවා ඔක්කොම සේෆ්ටි පැත්ත උඩරිම බැලුවා. එහෙම අන්න එහෙම කියන්නේ. සේෆ්ටි උඩරිම. සේෆ්ටි උඩරිම යාගේ ඔක්කොම චෙක් කරලා සේෆ්ටි ඒක කරලා බැලුවා මේ හොඳටම කරා ඒක. මෙයා තමයි හොඳටම කරලා තියෙන්නේ. මට මේ පෙවුන් නැතිනට හැමතර සද්දෙත් ඇහුනේ සේෆ්ටි බලපු විදිහ. මම නම් කොහොමද දන්නේ නැහැ මම පැත්ත කලින් දැක්කෙත් නැහැ. ඒ වැඩ කරේ නැද්ද මොනවද? මම වැඩ කරා. ඒකත් ඉවරයි. අපෝ පල්ලම් බහිනවා. මොන්ට හුඩු ඉන්ද්‍ර කොහෙද යන්නේ? පල්ලම් බහ. පල්ලම් බහිනවා. පල්ලම් බහිනා කියන්නේ? රිවර්ස් එකට පල්ලම් බහිනවා දැකලා තියෙනවා. නෑනේ. රිවර්ස් එකට තමයි පල්ලම් දැක්කේ. ජනියායේ මොනවත් නෑ. මොකද මන් දැන්නේ කොහොනේ? මේ සපත්තු ජාලා වගේ. මේ සපත්තු කොහොමද කියන්නේ? සපත්තු දාන්නේ. මන් තාගේ දාපා මේ දරුණු. අන්තිමට ගියා. තව චුට්ටයි. අන්න දිනා පන්සල. ෆයිනලි පන්සලට ආවා. ජය වේවා. සාර්ථකව ඉවර කරා. ඔල්ලෝ ටික දැන් ෆොටෝ ෂෙයා කරනවා. ඒකේ ෆොටෝ ඔව් මොකටද ඈ මේ යා වනේ ගිහලා පිටිති. ඔය ගියේ. ඔල්ලෝ වැඩ ඉවරයි. කාලා බීලා ඉවරයි. දැන් යන්නේ වැඩ ඉවරලා යන්න කොල්ලෝ. යන්න ගෙවල් පැත්තේ. ඔන්නක වඩුවක් පෙන්නන්න. ඒ මොකද්ද? මතකද අන්න අතර. ඔවුනේ. අර සුදු පාට ඉර දිගේ තමයි කට්ටිය බැස්සේ බීමට. ඕන් එතනින් පටන් ගත්තා. ඕන් එතනින් ඕන් පල්ලට බැස්සා. ඈලා මේ කැලේ මෙතන ගිහලා මේක දිගේ ආයෙ උඩට ගිහලා ඊරෑ අපි මෙතන හිටියා. ඔව්. ඊට පස්සේ අද උදේ ඉතුරු ටික මේකෙන් බෑලා ඔක්කොම අපි මේ පැත්තේ වටින් පල්ලට ආවා. ඉන්නේ මේ පාරෙන් තමයි එළියට ආවේ. එළියට ආයි. එතනින්. ඔන්න එතන තින්නේ. කොල්ලොන් රස කෑම කම්බල දෙනවා ගහටම පාරද. අත්තට රිලක්ස්
ලව් ටිකක් පැනලා ගෙදර කවුරුත් නැති දන්නයි කියමු බලන්න මේ මොනවද කියලා. අපි ගෝවින්දේ ලැබ්සිලින් එක ඉවර කරලා යන ගමන් ඉන්නේ ගෝවින්දේට ඇප්සිරෙන් එකට තමයි ගියේ. පට්ට ලස්සන ප්ලේස් එකක්. මීටර් 185ක් වගේ ගලක්. හරි. ඒකට යන්න කැලයක් ඇතුලෙන් තමයි යන්න තියෙන්නේ. මාර ලස්සන පාරක් තියෙන්නේ. ඒ ගෝවින්ද එළ කියන එක පිටලා තියෙන්නේ ගෝවින්දපුර කියන ගමේ. ළඟම ටවුන් එක කියලා වෙන්නේ සියඹලාන්ඩුව ටවුන් එක නේ සුබදු? ඔව් සියඹලාන්ඩුව. ලස්සන ඇප්සිල්ලක් ඉවර කරලා එන ගමන් අපි මනෝහරයි මායි ඉන්දුල මල්ලි ඉන්නවා සුමුදු ඉන්නවා ඉන්දුල මල්ලන් කරන ගලට යන්න තියෙන්නේ. ඕකේ ලවිෂේද කියන්න ඕනේ මේ ගෝවින්දේල කියන්නේ සිලෝන් එක්ස්ට්‍රීම් ඇඩ්වෙන්චර්. ඒ කියන්නේ අපි කරන දැනට ලංකාවේ කර උසම ඩ්‍රයිව් වෝල් එක. ඕකේ හයික් එකක් කරන්න ඕනේ අපි සාමාන්‍යයෙන් කිලෝමීටර් 3.5 විතර. ඒකේ හොඳම දේ කියන්නේ අපි හයිකේ පටන් ගත්ත තැන ඉඳලා මුදුනට බැනක යන්න තියෙන ජංගල් කැනපි එක ඇතුලේ. හරිම ලස්සනයි. ඒ කියන්නේ කිසිම එකකට අමාරු නෑ. අර කන්ද නැගින කැරෙන්න කිසිම අමාරු නෑ. මාරම ලස්සන පැත්තකින් ඒකයි කියන්නේ අර ඩ්‍රයි සෝන් එකේ තිබ්බට වෙනම වයිබ් එකක් තියෙන්නේ. සාමාන්‍ය වහින වැසි කලාපීය තැන්වල ඇවිත් ඇප්සිල්ලක් කරාට මේකේ තියෙන කැලේ මේ මාරම ලස්සනයි. ඒක නටබුන් වර්ග නටබුන් තියෙනවා. තාමත් පොකුණු දෙකක් තියෙනවා. ඒ පොකුණු දෙකෙන් තමයි ගොඩක් කට්ටිය උඩට යන ගොඩක් කට්ටියගේ මහන්සිය නිවා ගන්න ඇඟපත පොඩ්ඩක් හොද ගන්න මූණ හොද ගන්න ඕනේ වුණොත් තියෙන්නේ. අපි නානේවා කියනවා නේද අයියේ? නානවා නේද? නානේවා වීඩියෝ කලින් දැක්කනේ. ඒ පොකුණෙන් තමයි තව එකක් තියෙනවා. ඒක පොඩ්ඩක් එතන හැපැත්තේ තියෙන්නේ. ඒ පොකුණේ නාපුවාම වලනේ මෙහෙම දෙයක් තියෙනවා. ඒ පොකුණේ නාපුවාම අපේ තියෙන ලෙඩ රෝග ඔක්කොම සුව වෙනවා. ඔසු ඔයාලාට බලන්න පුළුවන් රෑ අපි වීඩියෝ කරපු හවස තියෙනවා. අපි ඉර පයින් එක ඉර පායන එක අදුදේ ඒ වගේම සරු ටික ගිනිමැලි ලස්සන. හැබැයි අපි ඒ වගේම අපි එතනින් එනකොට ඒ ඔක්කොම අපි යනකොට තිප්පවාගේ එතන ඔක්කොම නිම ගිනි ගොඩවල් නිමලා ඒ ටික සුත්ත කරලා ගෙනිච්ච කුණු ටික පවා අපි එතන කිසිම දෙයක් දාන්න නැතුව ඔක්කොම අරගෙන ආවා අපි. විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඒ කියන්නේ අපි කොහේ ගියත් අපි හයික් කරන්න යනවා, කැම්පින් රාෆ්ටිං කොහේ ගියත් LNT කියන්නේ ඉන්ටර්නැෂනලි වැලිඩ් LNT කියන්නේ නැත්නම් ලීව් නෝ ට්‍රේස් කියන එක අපි හැම තැනකදී ෆලෝ කරනවා. නේද උදය? ඔව්. මොකද අපි යන තැන් එක අපි ඒ දේවල් පරිස්සම් කරගත්තොත් තමයි අපේ මේ වීඩියෝස් බලලා සමහරලාට ඔයාලා එතෙන්ද ගියොත් ඒ රස්සන ඔයාලට දකින්න පුළුවන්. සමහර වෙලාවට අපි ගොඩක් තැන් යන තැන් වල කට්ටිය කැම්පින් කරන්න කියලා ගිහිල්ලා ඒ තැන් විනාශ කරන තැන් තියෙනවා. සමහරලාට වීදුරු බෝතල් ගෙනිලා කොටු කරලා හැමතැනම දානවා. ප්ලාස්ටික් ටික විසික් කරනවා කැලේට. මොකද අපි අරන් ගියා සෑන්ඩ් හොඳ හිතන්නු ලීටරේ වතුර බෝතලයක් අරන් ගියා නම් උඩට ඒක එම්ටි බෝතලේ අරන් ඉන්න බැරි කම නැහැ. ඒකට අපි කිසිම දෙයක් දාලා ආවේ නැහැ නේ. ඔව්. අපි කිසිම දෙයක් දාලා ආවේ නැහැ. කිලෝම දෙයක් ගෙනාවා. කිසිම දෙයක් දාලා නැහැ. ලස්සනට මේවා කරලා සුසුදු කරලා තමයි අපි එතනින් ආවේ. එහෙනම් ජය වේවා. මට එක දෙයක් අමතකුණා කරන්න මේ සන්රයිස් එක ගන්න බැරුව අද මොකද අපි අද තුදේ ඇප්සෙල් කරපු නිසා ඒකට කට්ටිය බිසි වුණා. ඒකත් එක්ක මට සන්රයිස් එක ගැන වීඩියෝ ගන්න බැරි වුණා. නැත්තම් මාරම ලස්සන සන්රයිස් එකක් තමයි දැක්කේ. එක කියන්න තේරෙන්නේ නැහැ. වචන වලින් කියන්න බෑ ලස්සන. ලස්සන බලන්න නම් පොඩි කට්ටක් ගන්න ඕනේ. ඇස් දෙකෙන්ම බලන්න ඕනේ. ඇස් දෙකෙන්. ෆෝන් එකෙන් බලන්නට ෆෝන් එකෙන් බලන්න නේ. ඒකට ඇවිත් බලන්න ඕනේ. ළඟට බලන්න. පොඩි කට්ටක් ගන්න ඕනේ. ලස්සන බලන්න නම්. ඇස් දෙකෙන් දකින්න එක මුගින්වත් බලන්න. බලන්න බෑ. එහෙනම් ජය